තියෙන කොට්ටාත්ත රිවර් බැංක් එක. ආන්න මේක වෙන වෙනම තියෙන්නේ. මේකේ උඩත් මේ පැත්තේ කබානවල උඩ වෙනම පොඩි එක්කෙනෙකුට ඉන්න පුළුවන්. කබානස් 12ක් තියෙන පූල් එකකුත් එක්ක. අපි ගිය පාර ඇවිල්ලා හිටියේ මේකේ. සුපිරිම ප්ලේස් එකක්, සුපිරිම විව් එකක්, කෑම සුපිරි. උඩ බලය આવොත් එන්න තියෙන හොඳම තැනක් තමයි මේක. කොට්ටාත්ත රිවර් බැංක්, කොට්ටාත්ත විලේජ් දෙකම එකම වගේ පට්ටම ලස්සනයි. ඔව් දැන් අපි යන්න ලෑස්ති වෙන ගමන් අපි බලමු කට්ටිය කොහොමද ලෑස්ති වෙනවද මොකද කියලා. කට්ටිය ලෑස්ති වෙලාද? කට්ටිය ලෑස්ති වෙලාද? මොකද්ද? ඔක තිබ්බේකද කරන්නේ? ඒ මොරවයි ඒක. සුද්දේකාව. කො කියන්නේ? හලෝ. යනවද? කොහෙද යන්නේ කොට්ටවත්තේ? යනෝ? වීඩියෝ. ආවෝ. જા. බයි. Oh, nada. Mamá foto ini nada nih. Baru pack කරනවද? හරිද? බඩු හරි. බඩු දාලා තියෙන ඔක්කොම හරි. යන්නයි තියෙන්නේ දැන්. එහෙනම් යමු. මේකට දාලා එකක් දෙකක් ගන්න. වීඩියෝ. Video ratu paadi kapattu වෙනවා. මල්ලි තල්ලනවා foto nih bapak. Ada di sini. Oh ada di sini. Apa ya apa? Malang aku dagan beli. Hari merasa. Bapak. Ya. Nek dekke nek. කොට්ට ගන්නකෝ.
ඩීඑම් මෙතෙන්ට ගිහිල්ලා. ආ කමන්නේ. ඒවා කරගෙන තාත්තා කරනවා. උඩවලව කොට්ටවත්ත විලේජ්. උඩවලව කොට්ටවත්ත විලේජ් එකේ අපි ඉන්නේ. උඩවලවේ තියෙන සුපිරි හොටල් එකක් තමයි කාමර 30 ගාණක් තියෙන කබානාස් වෙනම තියෙන. මේ දවස්වල මෙහෙට පොඩ්ඩක් නෙමෙයි හොඳටම පෑවිල්ල මේවා හිඳිලා. කලින් පාර එනකොට නම් එහෙම තිබුණ නෑ හැබැයි. වැහැලා නෑ කාලෙකින්. පූල් දෙකක් තියෙනවා මේ පැත්තේ එක පූල් එකක් තියෙනවා. අනිත් පැත්තේ වම් පැත්තේ සයිඩ් එකේ වෙනම පූල් එකක්. එතකොට ආයුර්වේදික් මසාජ් සෙන්ටර් අක්කර ගානක ඉඩමක්. කාමර පොඩි කියන්නේ ඕන කෙනෙකුට ෆැමිලිද සිංගල්ද කපල්ද ඕන විදිහේ කබානක් තියෙනවා Tamanට කැමති විදිහට. ඒක ලොකු රෙස්ටොරන්ට් එකක් තියෙනවා. swimming pool 2 riverside children's park fish massage swimming pool 1 එතකොට the restaurant එකක ඉතින් අපිට කාමර දෙකක් සෙට් කරලා තිබුණා මේ මල්ලි. පාක් එක තියෙනවා children's park එක. මේ දුර ඇවිදින්න ටිකක් අමාරු කෙනෙකුට ඕන නම් වාහනේ මේ අනිත් පැත්තෙන් දාලා මෙහෙන් රොදපුටුවකින් එන්න පුළුවන්. ඉතින් කාමර වෙනම කබාන තියෙන්නේ. එතකොට අපිට 20 හම්බුණා. 20 ලොක් කළාද රකින්න බලන්න. යතුරු ඉල්ලන්නේ. ඩක්කින් නංගි යතුරු අරන් ගිහිල්ලා අපේ. නංගි යතුරු නෑ මේක අපි දැන් අස් කළා තිබුණේ. අරක අස් කළා නෑ මං හිතන්නේ. right thank you. ඉතින් ඔයගොල්ලෝ එන්න හිතන් ඉන්නවනම් සුපිරිම තැනක්. ලොකු බෙඩ් එකයි සිංගල් කෙනෙකුට ඉන්න පුළුවන් කොමිර එකක්. TV fridge. ඉතින් ජංගල් සයිඩ් එකේ සුපිරි ප්ලේස් එකක්. ඕපන් ඒරියා එකක තමයි තියෙන්නේ බාත්රූම් එක. ඉතින් හොඳ කාමරයක්, සුපිරි කාමරයක්. මේ කඩලව තියෙන්නේ.
දැන් රෙස්ටොරන්ට් එකනේ. ආවින්ද දැනතුමා හරියට යනවා ඉතින්. ඔව්. ඉතින් මම බයෙන් වුණා ඔය අන්න අපි හිටියේ ගාඩ මතකද? මේක. මේකද? මේක. අනේ කොහොමද අර මතක් වෙන්නේ? තුෂාරි මාළු Ariel. Nanti sore hari ini ini මේවාගේ වත්තක් කොහොම කරා අයියේ නූරිලි ගන්න මේවා එක එල්ලෙන් එකක් ගන්න බෑනේ එල්ලෙන්. යම් බලන්න පොඩ්ඩක් අපේ කට්ටිය පූල් එක පැත්තට ගියා නාන්න. ආපු වෙලාවෙම පටන් ගත්ත නාන්න සෙට් එක. ඔය ඉන්නේ බැටාලියන් එක. Halo. ඔව් මෙතන තමයි මේ රෑට arrange කරලා තින්නේ ඩිනර් එකට. ඉතින් අපි මේ pool එකේ අනිත් පැත්තට යන්න හදන්නේ. කියන්නේ pools දෙකක් තියෙනවා. අනිත් පැත්තට ගියේ නෑ මං අද දවල්. මේ දවස්වල පොඩි රිපෙයාර් එකකුත් යනවා මේකේ. කොට්ටාවත්ත විලේජ් උඩවලව ඒත් එක්ක මීට එහා පැත්තේ තව එකක් තියෙනවා මේගොල්ලොන්ගෙම කොට්ටාවත්ත රිවර් බැංක් කියලා. වෙනම පොඩි කබාන සෙට් එකක්. පොඩි පූල් එකක්. අර හෙත් තියෙනවා වෙනම කබාන. ඔක්කොම කාමර 32ක් වගේ තියෙනවා මම දන්න විදිහට. ඉතින් මෙතනත් හරි ලස්සනයි පොට් එක. ඉතින් උඩවල ආවොත් එන්න හොඳ ලස්සන තැනක්. කොට්ටවත්ත විලේජ්. කට්ටිය මොකෝ ෆෝන් බලනවද? අර ලේන්සුවක් ඕනද?
ලොකු රෙස්ටොරන්ට් එකක් තියෙනවා. රැයට පොඩ්ඩක් පේනවද දන්නේ නැහැ ඔයගොල්ලන්ට. අපි එළිය තමයි ඩිනර් ටේබල් එක arrange කරගත්තේ. අපි එතනදී පොඩ්ඩක් බලමු ආයෙත්. ඉතින් රැයට බොහොම නිස්කලංකයි. ලා එළියක් එක්ක. මෙයා කතා කරනවත් දන්නේ නැහැ. මාර ඩාර්ක් නේ. අයියේ. මගේ අතිය අරන් දෙන්න. අම්මා එක්කන් ගියා නම් හරියට ඉඳහස්. මම ඇදගෙන එන්නම්. අත්කාලේ මොකෝ අපි එන්නේ කතාව. මේකේ මේ උදේ තියෙන වෙලාවක් තියෙනවා. මෙයා මාර කියලා. දැන් මේ මොකද අර එල්නෝ ඒක වහිනවනේ නම් මේ නාටම් මිරම හැදෙනවා අය. අපිට වහිනවා හිත. වහිනවද? ඔව් වහිනවා. බ්‍රෙක්ෆාස්ට් එක ගන්න ඇවිල්ලා ඉන්නේ. නාන්න යනවා. මේ ඔයා ගන්න එපා කොහොම? පොඩ්ඩක් ඉන්න. කමන්නේ කමන්නේ. kamu तुम्हारा रिकॉर्ड बटन का पत्तू लेती है तो बार बोलता हूँ तो REC हाँ कहाँ ini मटे किया ना बोलता है ना हाँ यार की मीट है पता है ये මේ තමයි කොට්ටවත්ත රිවර් බැංක් එක. අපි කලින් හිටියේ කොට්ටවත්ත විලේජ් එකේ. ඒ මල්ලිගේ අනිත් හොටල් එක කොට්ටවත්ත රිවර් බැංක්. මේක අපි ඊට පස්සෙන්ද ලන්ච් එකට තමයි මේ ඒකට ආවේ. ඉතින් හොඳම view එකක් තියෙන සුපිරිම place එකක්. පල්ලෙහෙන් ගඟක් ගලාගෙන යනවා. සුපිරි රෙස්ටොරන්ට් එකක් තියෙනවා. කබානාස් 12ක් තියෙන හොඳ ස්විමින් pool එකකුත් එක්ක. ඉතින් එන්න සුපිරි place එකක් උඩවලව ආවොත් මේ ඉන්නේ කට්ටිය ලන්ච් එකට ඇවිල්ලා හා එකක් මම අරන් දෙන්නම්. මේ තියෙන කොට්ටවත්ත රිවර් බැංක් එක. ආන්න මේකේ වෙනම තියෙන්නේ මේකේ උඩත් මේ පැත්තේ කබානවල උඩ වෙනම පොඩි එක්කෙනෙකුට ඉන්න පුළුවන්.
බනස් 12ක් තියෙන පූල් එකකුත් එක්ක. අපි ගිය පාර ඇවිල්ලා හිටියේ මේකේ. සුපිරිම ප්ලේස් එකක්, සුපිරිම view එකක්, කෑම සුපිරි. උඩවලේ ආවොත් එන්න තියෙන හොඳම තැනක් තමයි මේක. කොට්ටවත්ත රිවර් බැංක්, කොට්ටවත්ත විලේජ් දෙකම එකම වගේ පට්ටම ලස්සනයි. Hey, Rabida. ඔව් ඉතින් හොඳ ගමනක් ගියා. මතක සටහන් ටිකක් ඉතිරි වුණා. ඒකේ ෆොටෝස් ටිකක් තමයි මේ අන්තිමේ ඉතිරි වුණු ටිකක් දැම්මා ඉතින් මේකේ. ඉතින් ඇත්තටම හොඳ ගමනක්. ඉතින් උඩවලවේ යන්න ඉන්න කෙනෙක් ඉන්නවනම් තියෙන ලස්සනම තැනක් තමයි මේ කොට්ටවත්ත විලේජ්, කොට්ටවත්ත රිවර් බැංක් කියන්නේ. ඉතින් ඕගොල්ලොන්ට මම ගිය පාර ගියා උදේ පාන්දර අලි බලන්න, ඒ කියන්නේ යාල ගියා. ඕනම කෙනෙකුට එහෙම යන්නත් පුළුවන්. ඒ කියන්නේ හොටල් එකෙන් මේ ටික මේගොල්ලෝ arrange කරලා දෙනවා. ඉතින් ලස්සන වටපිටාවක්, පිරිසිදු පූල් එකක්, රසම රස කෑම ටිකක්. ඉතින් ගියා. ඉතින් ටිකක් අමාරුයි අම්මත් එක්ක යනකොට. නමුත් අම්මත් එක්ක ගිහිපු එකම තමයි වටිනකම තියෙන්නේ. මොකද අම්ම රෝද පුටුවෙන් යන හින්දා ටිකක් අමාරුයි. මේ හොටල් වල පඩි පෙළවල් තියෙනවා. දැන් ටිකක් টয়ලට් වලට යනකොට ටිකක් අමාරුකම් තියෙනවා. නමුත් හරිම විනෝදයි, හරිම ලස්සනයි. ඉතින් ගමන හොඳින් පරිස්සමට ගිහින් ආවා. ඉතින් යද්දී ඉතින් මල්ලි මතක් වුණා නිතරම. ඉතින් අපි මල්ලි ඉන්න වෙලාවේ ට්‍රිප් එකක් ගියා. ආයිත් දැන් එයාම යනවා. අපි බලනවා දැන් අගෝස්තු මාසේ නුවරඑළිය යන්න තියෙනවා පොඩි අදහසක්. බලමු. ඉතින් එතන එහෙත් තියෙන ලස්සන ලොකේෂන් කීපයක්. ඉතින් යන්න බලාපොරොත්තුවක් තියෙනවා. අදහසක් තියෙනවා. අපි බලමු කොහොම වෙයිද කියලා. ඉතින් මෙතන හරි ලස්සන තැනක්. මේ එහි ඉන්න කට්ටිය, ඒ කියන්නේ වැඩ කරන කට්ටිය වුණත් හරිම හොඳයි. ඒ අයිති මල්ලි කියලා වැඩක් නැහැ. ඉතින් හරිම සුවදශීලී හොඳ කෙනෙක්. ඉතින් ඔයගොල්ලෝ ගිහින් බලන්න, කමෙන්ට් එකක් දාන්න කොහොමද කියලා විස්තරේ. ඉතින් උඩවලවේ තියෙන ලස්සනම හොටෙල් එකක්. කොට්ටවත්ත රිවර් බැංක්, කොට්ටවත්ත විලේජ්. ඔය දෙක. හොඳයි එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. බොහෝ විට දැන් මේ ජූලි මාසේ, අගෝස්තු මාසේ යන්න හිතන් ඉන්නව නුවරඑළිය. බලමු ගියොත් ඒකත් මේ විදියට වීඩියෝ එකක් හදලා දාන්න අදහසක් තියෙනවා. මොකද ළමයි ලොකු වුණ කාලෙක, අපි වයසට ගිහිපු කාලෙක මේක තියේවි, මේක බලන්න පුළුවන්. මේක දැන් පෙන් එක මොහොක හරි තිබුණොත් ඕක තියෙන හේකුත් නැහැ, නැති වෙලා යයි. ඉතින් නමුත් අරක ඉදිරි වෙලා තියෙයි. ඉතින් මතකයක්. ඉතින් විනෝද වුණු, අපි වයසට යන ඉක්මනට ඉතින් ජීවත් වෙන ටික කාලේ පොඩ්ඩක් සතුටෙන් ඉන්න එක හොඳයි. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්. ජය වේවා.